තාම ජනප්‍රිය වුණා. මම හිතන්නේ මේ ගීතර සංගීතය නිර්මාණය කළේ කසුන්. ඔව්. අතරම මේ ගීතය අතිශයින්ම ජනප්‍රියයි නව පරපුර අතර පවා. ඕනම ගීයකට විවිධ හැඩ දෙන්න පුළුවන් විවිධ ගායන ශිල්පීන්ට. දැන් අපි මේ ගීතය මෙතෙක් අහපු හඬකින් නෙවෙයි අද අහන්නේ. දිවංග වෙල්ලාලගේ මේ ගීය ගයද්දි මොන වගේ හැඩයක් මතුවේද? අපි බලමු. පිට මල් හැලෙන දිගුමාවතේ පිය මත පිය තබමින් හින හින නුඹේ ඉගිනලුවට වශී වී අත්හල නගයි තුරුපත් පවා මල් පිට මල් හැලෙන දිගුමාවතේ පිය මත පිය තබමින් හින හින නුඹේ ඉගිනලුවට වශී වී අත්හල නගයි තුරුපත් පවා අත්හල නගයි තුරුපත් පවා පිට දියරැලි නැගෙන ගන්දියේ සැඩරල මතින් පොරුවක නැගී එතරට යනු දැක ඔබයි මමයි සැඩනල පවා හමන හැකි පුදුමයි සැඩනල පවා හමන හැකි පුදුමයි මල් පිට මල් හැලෙන දිගුමාවතේ පිය මත පිය තබමින් හින හෙන නුඹේ ඉගිනලුවට වශී වී අත්හල නගයි තුරුපත් පවා අත්හල නගයි තුරුපත් පවා පවා දැනෙන හැටි පුදුමයි මල් පිට මල් හැලෙන දිගුමාවතේ පිය මත පිය තබමින් හින හෙන නුඹේ ඉගිනලුවට වශී වී අත්හල නගයි තුරුපත් පවා